Subscribe, like, and share. ස්පයිසි කුක් channel එකට අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ක්‍රිස්පි චිකන් එකක්. ඒකට අපිට ඕන වෙනවා වතුර කෝප්ප එකමාරක් විතර. ඒකට අපි දානවා ලුණු හැන්දක්, විනාකිරි මේස හැන්දක්, පිටි මේස හැඳි භාගයක්. තව ඒකට දානවා අපි ගම්බිරිස් කුඩු තේ හැන්දක්. ඊට පස්සේ ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒකට විනාකිරි වෙනුවට දෙහි යොදා ගන්නත් පුළුවන්. ඒ ගතිය නැතුව යන්නයි පිලි ගතිය නැති වෙන්න තමයි ඒක දාන්නේ. හොඳට මිශ්‍ර කරගත්ත දියර එකට අපි දැන් දානවා චිකන් ලෙග් ග්‍රෑම් 500ක්. මේකේ හැම ඉවත් කරගෙන නැහැ. හොඳින් හැම තියෙන ඒවා තමයි ගත්තේ. පැය භාගයක් විතර මෙගෙන්නට හරින්න ඕනේ. පැය භාගයකට පස්සේ අපි පිරිසිදු වතුරෙන් ඒක නැවත සෝද ගන්න ඕනේ. පිරිසිදු වතුරෙන් සෝදාගත්ත අපි චිකන් ටික දැන් වෙන භාජනයකට දාගෙන ලුණු තේ හැඳි භාගයයි, garlic powder තේ හැන්දයි, කුඩු තේ හැන්දයි, සෝයා සෝස් තේ හැන්දයි, සීනි තේ හැඳි භාගයයි. දැන් අපි හොඳින් මේ වගේ මිශ්‍ර කරන්න ඕනේ. මික්ස් කරගත්ත චිකන් ටික භාජනයකට දාලා වාතය පිට වෙන්නේ නැති වෙන්න හොඳින් තද වෙන්න වහලා මේ වගේ පැයක් විතර ෆ්‍රිජ් එකක දාලා තියාගන්න. එකට අපි දාගන්නවා පාන් පිටි කෝප්පයක්, කෝන් ෆ්ලවර් කෝප්ප භාගයක්, ගම්බිරිස් කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක්, පිරිස් කුඩු තේ හැන්දක්. අපි ගතිය වැඩි කරගන්න අපි බේකින් පවුඩර් හැන්දකුත් දානවා. හොඳින් කලවම් කරගෙන මෙරිනේට් වෙන්න තියපු චිකන් ටික අරගෙන පිටි මිශ්‍රණයෙන් 3න් එකක් විතර අපි අයින් කරගන්න ඕනේ බැටර් එකට. සුදු ලුණු පේස්ට් එකක් හැන්දක් දාගන්න ඕනේ. මේකට අපි මේ බැටර් එකට අපි දාගත්ත සුදු ලුණු පේස්ට් තේ හැන්දයි. තව අපි ඒකට බිත්තරයකුත් කඩලා දාගන්න ඕනේ. ඊට පස්සේ වතුර ටිකෙන් ටික දාලා අපි බැටර් එක හදා ගන්න ඕනේ. වැඩි දියට නැතුව ටිකක් ඝනවට හිටින විදියට බැටර් එක හදා ගන්න ඕනේ. බිත්තරයකුත් දාලා හදාගත්ත බැටර් එක මේ වගේ ඝනකමට තමයි තියෙන්න ඕනේ. තුන චිකන් ටික අපි දැන් බැටර් එකේ තවරන්නයි යන්නේ. බැටර් එක මේ වගේ චිකන් එක පුරාම තවර ගන්න ඕනේ. ඊට පස්සේ පිටි මිශ්‍රණේ පිටි තවර ගන්න ඕනේ. පිටි ටික අපි ගසලා ඕනේ ගැඹුරු තෙලට දාගන්න. බැටර් එකේ තවරගත්ත චිකන් ටික පිටි දැවටුමේ තවරගෙන දැන් අපි ෆ්‍රයි කරන්න යන්නේ.